අයිබෝන් මේ ආණ්ඩුව විසින් අපේ රටේ දරුවන්ව ඉලක්ක කරලා ගේන්න හදපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වනකොට ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තිබුණු අර සමලිංගික වෙබ් අඩවි වගේ දේවල් වලට අමතරව අපි කතා කරපු ප්‍රධානතම විවේචනයක් තමයි ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අපේ රටේ කුඩා දරුවන්ව සමාජ මාධ්‍ය පරිහරණය කරන්න අන්තර්ජාල ප්‍රවේශය වර්ධනය කරන්න සමාජ මාධ්‍ය හරහා අලුත් චරිත පුද්ගලයන් හඳුනා ගන්න එවැනි කටයුතු ප්‍රවර්ධනය කරන ස්වභාවයේ පාඩම් ගණනාවක් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් කරලා තිබුණා කියන කතාව අපි නිරන්තරව විවේචනය කරා. අපි එදා දිගින් දිගටම කිව්වා අපේ රටේ 6-4 නොතේරෙන පුංචි දරුවන් අනාරක්ෂිත විදියට සමාජ මාධ්‍යයට නිරාවරණය කිරීම හරහා ඒ දරුවන්ට යහපතක් නෙවෙයි සිද්ධ වෙන්නේ අයහපතක් කියන කාරණාව. හැබැයි අපි එදා මේ තර්කය ඉදිරිපත් කරනකොට මේ ආණ්ඩුවේ ඩෝබිලා අපිව හැඳින්වුවේ මේ ගෝත්‍රික කල්යුගයේ ඉන්න දූපත්වාසී මානසිකත්වයක් තියෙන මිනිස්සු කියලා. අපි එදා තාර්කිකව ඉතා පැහැදිලිව කිව්වා ලෝකයේ විවිධ රටවල් දියුණුවයි කියලා සම්මත රටවල් දරුවන්ව සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පොළඹවන ස්වරූපයේ කටයුතු කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන නීති ඔවුන් සම්මත කරලා තියෙනවා දරුවන්ට අන්තර්ජාල ප්‍රවේශය අවම වෙන විදියට. එහෙම නැත්නම් සමහර රටවල් එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා පවා තියෙනවා. හැබැයි එදා මේ ආණ්ඩුවේ ඩෝබිලා අපිට කිව්වේ උඹලා දන්න දෙයක් නැහැ. ලෝකෙ මෙහෙමයි අපිට හදන්න ඕනේ 21 වෙනි සියවසට ගැලපෙන දරුවෙක්. එහෙම දරුවෙක් හදන්න අන්තර්ජාලය හරහා මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් දරුවෙක් තමයි හදන්න ඕනේ කියලා අපිට නොඑක් ආකාරයේ අවලාද නැගුවා. දැන් එදා අපිට එහෙම අවලාද නගපු මේ ආණ්ඩුවේ ඩෝබිලට කනේ පාරක් ගහලා තියෙනවා මේ ආණ්ඩුවේම ළමා කටයුතු ඇමති පෝල් රාජ් ඇමතුමිය. ඇය මම දැක්කා ඊයේ කියලා තියෙනවා නිවුස් එකක් මම දැක්ක පළලා තියෙනවා ඒකේ ප්‍රකාශය. එහිදී මේ ප්‍රකාශයේදී අය කියනවා අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්. මේ නිවුස් එකේ කියනවා වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු තිබේ. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශයේද තහනම් කිරීම සඳහා අවධානය යොමු තිබේ. ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය. ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවීම් වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවයක්ද මතුව ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. 2025 වර්ෂයේ යොවුන් ගැබ් ගැනීම් 79ක් සිදු ඇති අතර ගබ්සා කිරීම් 3ක් සිදු ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. යොවුන් ගැබ් ගැනීම් 79ක්. දැන් අපි මේවා කතා කරනකොට මේ සමහර පඬිතුෝ අපිට කිව්වේ මේකට තමයි මේ ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා අපි කියන්නේ කියලා. ලෝකේ වෙන රටවල් වල ඉන්න දරුවෝ ලිංගික අධ්‍යාපනය ගැන හොඳට දන්නවා. අර සිරසේ රිදී සීනුව ඔමායා කිව්වේ දරුවන්ට පිටරට ඉන්න දරුවෝ ඉස්කෝලේ යනකොට ඒ දරුවන්ගේ බෑග් එකට අම්මලා කොන්ඩම් දානවලු. උපත් පාලන පෙති දානවා. ඒකට ගෑනු ළමයින්ට නම් උපත් පාලන පෙති පොළවනවා. මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්නේ මේ සිරසේ මාධ්‍යවේදිනිය. ඉතින් මේ අදහසම තමයි මේ ආණ්ඩුවේ නායකයෝ සහ මේ ආණ්ඩුවට සහාය දක්වන පිරිස හිටියේ. දැන් මේ ළමා ගැබ් ගැනීම වගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවේ නායකයෝ සහ මේ ආණ්ඩුවට සහාය දක්වන කණ්ඩායම් දීපු උත්තරය තමයි දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න. ඒ කියන්නේ දරුවෙක් හම්බෙ නොවන විදියට ලිංගිකව එකතු වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව දරුවන්ට කියලා දෙන්න කියන එකට මෙයාලගේ මේ ප්‍රවේශය උනේ මේ ප්‍රශ්නෙට උත්තරේ. දැන් ඇත්තට වෙන්න ඕනේ ඒකද? අවුරුදු 12 13 14 15 දරුවන්ට දරුවෙක් හම්බෙන්නේ නැතුව ලිංගිකව එකතු වෙන විදිය කියලා දෙන එකද ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ. ඒකද ඇත්තටම අම්මලා තාත්තලා කරන්න ඕනේ. ඒකද අපේ රටේ දරුවන්ගේ වගකීම බාරව තියෙන ආණ්ඩුවක් විසින් කරන්න ඕනේ. අපි මේවා කියද්දී අපිට කිව්වේ ගෝත්‍රිකයෝ කියලා. දැන් අපි මේ කියපු කතාව මේ ආණ්ඩුවේම ඉන්න ළමා කටයුතු බාර ඇමතිවරිය කියනවා. මොකද්ද මේ වැඩේ තේරුම? දැන් අපි එදා කියද්දී අපිට විරුද්ධ වෙච්ච කට්ටිය මේ පෝල් රාජ්‍යයේ මේ ප්‍රකාශයටත් විරුද්ධව පෝල් රාජ්‍ය විරුද්ධව ගිහිල්ලා බෝඩ් අල්ලන් ඉන්නවද? දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනි කියලා ඔය අතර මෙතන හන්දි ගානේ
අම්මලා තාත්තලා කියන පිරිසක් ඉන්නවනේ හිටගෙන කෑ ගහනවනේ අපේ දරුවන්ට අලුත් පොත්වල ඉගෙන ගන්න දෙන්න. පිටේ පොත්වල පිටකවර හරි ලස්සනයි. අපේ දරුවෝ ආසාවෙන් හිටියා. මේ පොතේ පිටකවර ගැන කතා කරනවනේ මේ අම්මලා තාත්තලා ඇවිල්ලා මේ හරය ගැන කතා කරන්නේ නැතුව. මම විශ්වාස කරන්නේ නැහැ ඔය ඉන්නේ ඇත්තටම අම්මලා තාත්තලා කියලා. තමන්ගේ දරුවට ආදරයක් දෙන අම්මලා තාත්තලා නම් මෙච්චර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ තියෙන මේ ප්‍රශ්න ටික මේ තරම් පැහැදිලි කරලා දීපු වෙලාවකත් මේ ආණ්ඩුව පවා ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තිබුණු මේ ප්‍රශ්න ටික තේරුම් අරගෙන අවුරුද්දක් මේ කල් දැම්මට පස්සේ තාමත් ගිහලා හන්දි ගානේ බෝඩ්ඩක් ළඟ ඉන්නවා නම් අපිට ඒ වැරදි ටික තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ දීපන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ඉන්නේ ඇත්ත දෙමව්පියෝ කියලා. ඒ ඇවිල්ලා අර තැන කිව්වට පස්සේ වෙලාව කිව්වට පස්සේ ගෙදරින් එනවා ඇවිල්ලා බෝඩ් එක දෙනවා බෝඩ් එක අල්ලන් ඉඳලා පැයක් විතර කෑ ගහලා යනවා. බෝඩ් එකේ ලියලා තියෙන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ තියෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. මේ ආණ්ඩුව විසින් තමන්ගේ දරුවන්ට ඉගන්වන්න හැදුවේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් සුපුරුදු විදිහට කෑ ගහලා යනවා. දන්න එකම දේ ඔච්චරයිනේ. විපක්ෂයේ ඉන්න කොටත් කරේ ඔච්චරයි. ආණ්ඩු බලය අරගෙන කරන්නේත් ඔච්චරයි. අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ මොකක්ද ඔබලගේ ඇත්ත ස්ථාවරය? පාසල් ළමුන්ට ජංගම දුරකථන භාවිතා කරන්න දෙන එක හරිද වැරදිද? පාසල් දරුවන්ට සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම ප්‍රවර්ධනය කරන එක හරිද වැරදිද? දරුවන්ට අන්තර්ජාල ප්‍රවේශ වීම ප්‍රවර්ධනය කරන එක හරිද වැරදිද? මොකද අගමැතිනේ කියනවා ඒක හරි. එහෙම තමයි 21 වන සියවසට ගැලපෙන දරුවෙක් හදන්නේ කියලා. ළමා කටයුතු ඇමති පෝල් රාජ් කියනවා නෑ නෑ එහෙම හරියන්නේ නෑ. එහෙම කරාම ළමා ගැබ්ගෙනින් වෙනවා. දරුවෝ අනවශ්‍ය අයව ඇසුරටපත් වෙලා ඒ අයගෙන් විවිධාකාර අපයෝජනට ලක් වෙනවා. දැන් මොකද්ද මේ දෙකෙන් හරි? අපිට තිබුණේ එක ස්ථාවරය. මේ ප්‍රශ්නේ පටන් ගන්න දවසේ නම් අපි කිව්වේ මේක වැරදි. දරුවන් මේ ආකාරයෙන් අනාරක්ෂිතව අන්තර්ජාලයට නිරාවරණය කරන එක වැරදි. අපි ඒක එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. මේ ආණ්ඩුව තමයි, මේ ආණ්ඩුවේ නායකයෝ තමයි, මේ ආණ්ඩුවට කඩේ යන අය තමයි කිව්වේ නෑ නෑ උඹලා වැරදි, ඒක හරි කියලා. දැන් මේ ආණ්ඩුවේම නායකයෝ පිළි අරගෙන තියෙනවා ආණ්ඩුව වැරදි, හරිනේ වැරදි, ආණ්ඩුවට කඩේ ගියපුවම වැරදි, අපි හරි කියලා. ඒ නිසා අපිට මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේක තමයි ඇත්ත తත්වය. ආණ්ඩුවක් කරන එක විපක්ෂේ නම් මයික් බලන තරම් ලේසි නෑ මහත්තයෝ. විපක්ෂේ නම් ඡන්ද කාලට වේදිකාවක් නැගලා මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන්. ඒවල හොරේ දාන මිනිස්සු ඉන්නවා. හැබැයි ආණ්ඩුවක් කරනවා කියන එක ඒ තරම් ලේසි නෑ. ආණ්ඩුවක් කරනවා කියන එක රට පාලනය කරනවා කියන එක ප්‍රතිපත්තිමය තීන්දුව අරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් මේ පේන්නේ ඒක. මේ ආණ්ඩුවට කිසිම දෙයක් ගැන Tamanගේම කියලා කිසිදු ආකාරයක ප්‍රතිපත්තියක් නැහැ. අතනින් මෙතනින් කොහෙන් හරි එකතු කරගත්ත ටිකක් එදිනෙදා එදා වෙල ටුවර්ස් යනවා වගේ මොනවා හරි ටිකක් කරලා කාලය ගෙවා ගන්න එක තමයි මේ ආණ්ඩුව විසින් කරමින් යන්නේ. ඉතින් අපි සාධාරණ ප්‍රශ්නයක් එනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තිබුණු බරපතල විවේචනයක් තියෙනවානේ. අර ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙනවා කියපු මිලියන ගාණක් ඩොලර් මිලියන ගාණක් ලබා ගැනීම වෙනුවෙන් තමයි කඩිමුඩියේ මේ ප්‍රතිසංස්කරණ ගෙනාවේ කියන චෝදනාව ඇත්ත කියලා අපිට හිතෙනවා. දැන් ඔවුන් විසින්ම ගේන්න හදපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යෝජනා කරලා තිබුණු දේවල් වලට මේ ආණ්ඩුවේම ඇමතිවරු විරුද්ධ වෙනකොට. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ දැන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ අර නිල් බාධයට වැටිච්ච නරියට වෙච්ච වැඩේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කවුද කියන එක මේ ආණ්ඩුවේ නායකයන්ගේ ඇත්ත බුද්ධි මට්ටම ඇත්ත කැපැසිටි එක වැඩ කරගෙන යනකොට දැන් පේන්න පටන් ගන්න තියෙනවා. පැලන්න කිව්වේ ඉගිලනකොට තමයි කොකාගේ සුද පේන්නේ කියලා. දැන් තමයි මේ ආණ්ඩුවේ නායකයන්ගේ වැඩකිඩ සමාජයට නිරාවරණය වෙලා තියෙන්නේ. එදා පොලිමේ ගිහිල්ලා උදේ පාන්දර ඡන්දෙ දීපු මේ මහා මල්පැල කියලා ඇවිදින පුස්තකාල කියලා කියපු මිනිස්සු පට්ටපල් මෝඩයෝ වැඩ බැරි කිසිම දෙයක් කරගන්න බැරි හාල්පාරෝ කියලා මේ රටේ ජනතාවට දැන් මේ වෙනකොට තේරුම් ගිහලා තියෙනවා. මේ වගේ වීඩියෝකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.